මම ඔබෙන් මෙහෙම අහනවා. ඔබට තෝරා ගැනීම අවස්ථා 3කින් එකක් තෝරා ගැනීමද තෝරා ගැනීම අවස්ථා 300කින් එකක් තෝරා ගැනීමද වඩා පහසුයි? අපි මේක හිතුවොත් ඇඳුමක් තෝරගන්න, ඒ වගේ අවස්ථාවක නැත්නම් ගෘහ භාණ්ඩයක් තෝරගන්න, ඔබ මිලදී ගන්න සූදානම් වෙන වාහනය ගැන බැලුවොත් ඔබට හිතෙන්න පුළුවන් ඔව් 300කින් එකක් තෝරගන්න තිබුණොත් මට වඩා හොඳ නිවැරදි තෝරා ගැනීමක් කරන්න පුළුවන්. මෙහෙම තමයි අපිට හිතෙන්නේ. නමුත් ඔබ දන්නවද සත්‍ය වශයෙන්ම ඔබ 3කින් එකක් තෝරගත්තොත් ඔබ වඩාත් සෑහීමකටපත් වෙන බවත් 300කින් එකක් තෝරාගත්තොත් ඔබේ තෝරා ගැනීම ගැන ඔබ පශ්චාත්තාප වෙන බවත්. මේ ගැන හරි අපූර්ව විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා තිනවා ෂෙවර්ට් කියලා විද්‍යාඥයෙක් 2004 වර්ෂයේදී ඒ පරීක්ෂණයේදී ඔහු හරි අපූර්ව සොයා ගැනීමක් ලෝකෙට හෙළි කරලා තිනවා. ඒ කියන්නේ අපේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය අපි යම්කිසි දේවල් තුනක් අතරින් දෙයක් තෝරගන්න අවස්ථාවේදී අපි බැලුවොත් අපිට අපේ මනස ඉබේම මේ බෑ යම්කිසි අගය මැන බැලීමක් සංසන්දනාත්මක අගය මැන බැලීමක් කරනවා. මේ සංසන්දනාත්මක අගය මැන බැලීම තුළ අපි මනස යම් ප්‍රමාණයකට වෙහෙසවීමක් කරනවා. එතකොට මේ තුන කෙරෙහිම සමානව අගය මැන බැලීමක් කළා ඉන්න එකක් තෝරාගත්තාම ඔබේ මනසට දැඩි විශ්වාසයක් ඇති වෙනවා ඔබ මෙතනින් හොඳම තෝරා ගැනීම කරා කියලා. ඒ තුල ඔබට ඊටාම තෘප්තිමත් භාවයක් ඇති වෙනවා. හැබැයි යම් විදියකින් ඔබ 300කින් එකක් තෝරන්න ගියොත් අපි හිතමු විශාල ඇඳුම් සාප්පුවකට යනවා. ඔබ යන්නේ ගවුමක් තෝරන්න. ඔබ යන මේ ඇඳුම් සාප්පුවේ ගවුම් 300ක් ඩිස්ප්ලේ කරලා තිනවා, ප්‍රදර්ශනය කරලා තිනවා. මේ අතරින් එකක් ඔබ තෝරමින් යනකොට ඔබ පළවෙනි කිහිපය ඊටාම සැලකිල්ලෙන් අගය තක්සේරු කරමින් යනවා. එක සීමාවකින් එහාට ගියම අපේ මනස වෙහෙසටපත් වෙනවා. මනස මේ වෙනත් දේවල් වලට අරමුණු වලට මනස යොමු වෙනවා. මේ ලස්සන හෝ වෙන විවිධ දේවල් වලට ගිහිල්ලා ඔබ අවසානයේ කරන්නේ අර 300ක් 400ක් තියෙන තේරීම් අතරින් එකක් අහඹු ලෙස තෝරා ගැනීම. මේ අහඹු ලෙස තෝරා ගැනීමෙන් පස්සේ ඔබේ මනස තෘප්තිමත් භාවයටපත් වීම නෙමෙයි වෙන්නේ. ඔබට පශ්චාත්තාවයක් ඇති වෙනවා ඔබ මේ නිවැරදිම තෝරා ගැනීමද කළේ කියන එක. මෙන්න මෙතනින් ඔබට ඇති වෙන පශ්චාත්තාපය ඔබට පීඩනයක් වෙනවා. ඔබේ තෘප්තිමත් භාවය සතුට ඔබට අහිමි වෙනවා ඔබ මේ කරපු මිලදී ගැනීම හෝ තෝරා ගැනීම පිළිබඳව. ඉතින් ඇත්තටම දැන් අද කාලේ ගත්තොත් අපිට මෙතනදී තව ඊටාම හොඳ උදාහරණයක් තියෙනවා. දැන් ඔබ දන්නවා ඔබ සාප්පුවකට ගියාම ඔබට ඇඳුම් තෝරා ගැනීම 100 ගණක් අතරින් එකක් තෝරා ගැනීම හරි අපහසුයි. නමුත් ඔබ ඔන්ලයින් පර්චේසින් කරනවා කියලා හිතන්න. මේ ඔන්ලයින් පර්චේසින් කරනකොට මේක ඔන්ලයින් වෙළඳාම කරන අයටත් ඉතාම හොඳ ප්‍රවෘත්තියක්. ඔන්ලයින් පර්චේසින් කරනකොට ඔබට තියෙන්නේ තෝරා ගැනීම 7යි 8යි උපරිම. මේ පින්තූර දාලා තියෙන ඒව අතරින් එකක් ඔබ තෝරා ගන්නවා ඉතාම සතුටින්. ඒ තෝරාගත් දේ ඔබ ඡායාරූපේ දුටු විලසින්ම ඔබට ලැබුණොත් ඔබේ අතටපත් වුණොත් ඔබ ඉතාම තෘප්තියටපත් වෙනවා. මේක මෙන්න මෙතනදි ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ choice පිළිබඳව තෝරා ගැනීම පිළිබඳව පැරඩොක්ස් එක. අපේ මනසේ ක්‍රියාත්මක වන ක්‍රියාවලිය. එතකොට මේක දැන් නූතන සමාජයට අපේ මේ තරුණ සමාජයට තවත් ආකාරයකින් ජීවිතයට බලපෑමක් වෙලා තියෙනවා. කොහොමද අපි දන්නවා දැන් අද කාලේ සහකරුවෙක් සහකාරියක් තෝරා ගැනීම පිළිබඳව යම්කිසි මැලි බවක් තරුණ සමාජයේ තියෙනවා. తాවකාලික ඇසුරට නෙමෙයි මම මේ කියන්නේ. Tamanගේ ජීවිතයට සහකරුවෙක් සහකාරියක් තෝරා ගැනීම පිළිබඳව ඊටාම පසුගාමී බවක් නූතන සමාජයේ දකින්න ලැබෙනවා. මේකට හේතුව හැටියට අපිට දකින්න පුළුවන් මෙන්න මේ choice overload paradox කියන කාරණේ. ඒ කියන්නේ තෝරා ගැනීම උතුරා යාම. මනසට දරාගත හැකි සීමාව උතුරා යාම. choice overload paradox කියන කාරණේ ක්‍රියාත්මක වෙනවා. මොකද දැන් අපි දන්නවා ඉස්සර කාලේ තරුණයෙකුට තරුණියකට ඊටාම සීමිත තරුණයන් පිරිසක් මුණ ගැහෙන්නේ. ඒ අතරින් Tamanට හිතට බැඳෙන කෙනෙක්ව තෝරා ගැනීම සිද්ධ වුණේ. නමුත් අද වෙනකොට මේ අන්තර්ජාලය නිසා ලෝකයේ විවෘත වීම හරහා අසීමිත පිරිසක්
ඔවුන් හා සම්බන්ධතා පවත්වනවා. මේ සම්බන්ධ වෙන පිරිස අතරින් වඩාම නිවැරදි පුද්ගලයා තෝරා ගැනීමේදී ඔවුන් තෝරා ගැනීම කරනවා. තෝරා ගැනීම කර ගැනීමෙන් පස්සේ ඔවුන් පශ්චාත්තාපයටපත් වෙනවා. නැවතත් ඒ තෝරා ගැනීම සලකා බැලීමට ලක් වෙනවා. මේ ආකාරයට මේක දිගින් දිගටම යනවා. ඔබ දන්නවා මේ ඩේටින් සයිට්ස් කියලා තියෙනවා දැන්. ඒව හරහා ඔබට අසීමිත තෝරා ගැනීම ප්‍රමාණයක් ඔබ වෙත ඉදිරිපත් වෙනවා. මෙන්න මේක අද සමාජයේ නූතන සමාජයේ මේක ලංකාව විතරක් නෙමෙයි මේ අන්තර්ජාලයට විවෘත වෙලා තියෙන ලෝකයේ දියුණු සමාජයේ හැමතැනම දකින්න ලැබෙන කාරණයක්. පුද්ගලයෝ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. නමුත් ජීවිතයට සහකරුවෙක් සහකාරියක් තෝරා ගැනීම පිළිබඳව අතිවිශාල පසුගාමී බවක් ලෝකයේ ඇති වෙමින් යනවා. මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ පැහැදිලිවම මෙන්න මේ choice overload paradox කියන ක්‍රියාවලිය. ඒ කියන්නේ අපේ මනසට දරාගත හැකි සීමාව ඉක්මවා අපිට තේරීම් ලැබිලා තියෙනවා. මේක අද ජීවිතේ හැම තැනකටම බලපාලා තිනවා. මේක ඉතින් අපි දන්නේ නැහැ තව කොයිතරම් දුරට අපේ ජීවිතවලට බලපායිද කියලා. මෙතෙන්දී ඔබට කළ හැකි මේකට ඔබට කළ හැකි හොඳම පිළියම තමයි ඔබ සතුව තියෙන විශාල අසීමිත තෝරා ගැනීම ප්‍රමාණය නොසලකා හැරලා කුඩා ගොනුවකින් ඔබට අවශ්‍ය තෝරා ගැනීම කිරීම. නමුත් ඒක ඇත්තටම කරන්න පහසු කාරණයක් නෙමෙයි. මොකද ඔබ දැනුවත් විශාල ගොනුවක් ඔබ මගහැරියා කියලා ඒ තුලින් නැවතත් තරහා තෘප්තිකර භාවයම ඔබට ජනිත වෙන්නට පුළුවන්. ඉතින් අපි මේ වගේ දේවල් ගැන තවත් ඉදිරියට දැනුවත් වෙමු. බොහොම ස්තුතියි.